හලෝ ගයිස් කට්ටිය කොහොමද මචං අපි ඉන්නේ ඉස්සෝ ගන්න ගේම් ප්ලේ එකේ හරිද අර තියෙන්නේ මචං අපිට බස් එකක් ගොඩ ගන්න මෙතන පල්ලෙහා මචං අල කටේ ලෑලි පාලමුද බස් එකක් පෙරලා කියලා ආරක්ෂක ආවා අපි යනවා ඒක බේර ගන්න මේ වඩා ගන්න යන්නේ එක අපි එලා ගන්නකන් තාව බුද්ධ මේක මචං පෙරලෙන හරිය රයිට් අන්න දිනා බාණ්ඩේ විදිසි බලමු අපිට ගොඩ ගන්න පුළුවන් ඒද කියලා පාලමක් උඩ තියෙන්නේ මේ ජැක් ටික ගහ ගන්න කොහෙන්ද අපි අපිට මචං පාලම ෂුවර් නැති හන්දා මේ හරින් තමයි ජැක් ටික ගහ ගන්න වෙන්නේ අවුලක් නැහැ රයිට් අපි මේ ගන්න නවත්ත ගත්තොත් ඔබ බැලන්ස් නම් නැහැ නේ රෝද ටික උඩ ගිහලා තියෙන්නේ අවුල නැහැ බලමු අපි මුන් මේ ජැක් ටික පාත් කරලා බලමු යාළුවේ රයිටෝ රයිට් කකුල් ගලිය හරිද රයිට් ඊළඟට අපි මේක ඇක්ටිව් කරගත්තා හරි බලමු අපි ට්‍රේන් එකෙන් මචං උස්ස ගන්න පුළුවන් නේද කියලා මේක කොහෙන්ද දාන්නේ මචං මූණට දාලා මූණ පැත්ත ඉස්සෙල්ලා ගත්තොත් ෂේප් වෙයිද බලමුනේ බලමු අපි මූණ මැද්දට දැම්මා මචං හරිද ඒකේ පොඩ්ඩක් කැපුණා බයේ බෑ දැන් මේක උස්ස ගන්නේ කොහොමද පොඩ්ඩක් ඉන්න උත්සව කාලේ මට මතක නෑ මෙහෙම ඇකිලෙනවා මෙහෙම දිගහැරනවා හරි ඊයේක මුකුත් වෙන්නේ නෑ ආරකින් අඩි 20 නෑ මචං ඉරාවට දොරිය පාත් වෙනවා ඉතාලම මචං ට්‍රේන් එක පාත් වෙනවා විතර නෙවෙන්නේ අඩේ ඊතර වැඩි දරන්න එපා බස් එකට හී කියලා තියෙන්නේ මෙයා මේ පැත්තට අදින්න මේ පැත්තට ඇද්දුම් මේක ඊට මචං ඉසි නෑ ඒ මචං මේ බඳින්න දාමු පොඩ ඉන්නකෝ ගයිස් අපි දාමු ගයිස් මේක බඳින්න මචං මෙන්න මේ හරිය වැටුන්නේ නෑ මෙන්න මෙතනින් දාමු අහහ මෙහෙම ඇදලා ගන්න පුළුවන් ඒ පස්සේ නෙවෙයිලා තියෙන්නේ. ඕ හරි. එහෙන්නේ මේ දාන්න ඕනේ. එහෙන්නේ පුතේ. ඔව්. මෙන්න මෙතනින් අයිටම් හරි. ඔන්න දැන් නියමයි. දැන් බලමු. මට බස් එක හීරන හැපැත්ත. මේ බෑක් එක දිග දින් මෙච්චරයි හරිද? දැන් මට පස්සේ තියෙන්නේ අයි මොකද ඉස්සෙන්නේ නැත්තේ මේකට. මෙහෙම ඉස්සෙන උඩට. හරි. කොහොමද ඒක පාස් කරමු මේක දැන් මෙන්න මෙහෙම අදින් බලන්න ඒත් මේක ඉස්සරහට මචං එන්නේ අඩේ මේක පාවුල් මදිද කියන්නේ නේද ඉතාලට ඕ නේද බොයිස් අඩේ මේක පාවුල් මදි මචං මාර සීන් නේනවා මේක ඉස්සෙන්නේ නෑ බොයිස් ලොරිය පාතර ඉදලා මචං අඩේ එන්නේ නෑනේ බා පැත්තට ඇද්දාම එන්නේ නෑ ඉස්සෙන්නේ නෑ බස් එක බර වැඩි යාවට අඩි මේකෙන් අදින්න බැයිද මේක අටයි ප්‍රශ්නයක් ඒක මචං අන්න එහෙම කළා මේ පැත්ත අඩි හරි නවත්තගනි ඔරියට ලොරිය පොඩ්ඩක් උදා මචං මේක අතරියොත් දැන් ඉවරයි දැන් කියන්න ඕයි ෆිලන මොකද්ද මචං මං කරන්නේ පත් එක ආවා යා ඉස්සා මේ පැත්තේ මචං රෝද ටික ගාන්ට තියන්නේ අඩෝ ආවට මචං ලොරිය පොඩ්ඩක් පස්සට ගන්න දැන් සීන් එකක් තියෙන එක අතේ දිග් ගෑවිද නෑනේ රයිට් බොයිස් ලොරිය පොඩ්ඩක් පස්සට ගත්තා නම් අපිට කොහොම ඇද ගන්න පුළුවන් මේක හරිද ලොරිය නේ මේකට කියන්නේ ට්‍රේන් එක නේද මචං කියන්නේ ලොරිය කියලා කට්ටිය බණීට පස්සේ මට මහලු ගේම් කාර්යය ඒවත් දන්නේ නැහැ කියලා රයිට් පොඩ්ඩක් ඉන්න බොයිස් මචං දැන් මේ හිමිසරේ පස්සට ගන්න ඕනේ හරිද මචං මේක අපි ජැක් ටික ඉස්සෙල්ලාම අයින් කර ගන්න ඕනේ නැත්නම් පස්සට ගන්නවා හිර වෙනවා අන්න හරි
දැන් පොඩ්ඩක් මේක පින්තට පස්සට ගමට නැත්නම් දෙකකට හැප්පෙනවා. right ඕ දැන් හැබැයි මෙහෙ ඇදලා ගන්නත් පුළුවන් නේ. දැන් නම් ට්‍රේන් එක ඕනේ නැහැ. හරි දැන් ට්‍රේන් එක ඕනේ නැහැ මචං. අපි ඒක ඇදලා ගමු මෙහෙම. ලොරිට දාගමු මචං. හැබැයි අද වීඩියෝ එකේ සාර්ථකුත් නැහැ. හොඳේ මං හිතුව විදිහට මචං මේක හිස්තිලා ආවේ නැහැ. අවුලක් නැහැ. right අපි හිමිකරේ බස් එක මෙහෙට අදගමු පාලම මචං මෙහෙට අදගමු. right nice දැන් බය වෙන්න දෙයක් නැහැ නේ. අඩෝ මේකව දින ගහේ බලාගෙන. right මේක කපලා ගම විතර වදින්නේ නැහැ ගහේ එක. ගීට හරි දැන් බය වෙන්න දෙයක් නැහැ යාළුවේ. right අඩෝ right අද මේක හදාගමු මචං තිබ්බ දායටම. මේක දැන් පාත් කරගන්නේ කොහොමද? ටැක්ටික් ගහන්නම නෙමෙයි වැඩ කරන්නේ. right අපි මේක පාත් කරගමු. ඔව් පිස්තු ගෙල්ලා මේක. දැන් නිකන් බලමු බස් එක ඉස්සර එනවද කියලා. මට හරි පාස්නේ යන්න බං ඒක. බලමු බොයිස් හරිද? මේක පවුල් මදිද මොකක් හරි වෙන සීන් එකක් දාන්න නැතිද මං. මේ උස්ස ගන්න දන්නේ නැද්ද? නෑ මචං මේක පවුල් මදිනේ. ඉස්සෙන්නේ නෑ බොයි. මේ මචං ඉස්සෙන්නේ නෑ හොදේ. යකෝ බස් එකේ වහලා තැලේ. මේ ඉස්සෙන්නේ නෑ මචං. right හරි අවුලක් නෑ. බස් එක අපි කොහොමද කොට දාගත්තා නේ ඇති. ඒක මම පස්සේ බලන්න. right එහෙනම් අපි යනවා අද පොඩි වීඩියෝ එකක් කරේ මචං හරිද? අද විතර වැඩි සාර්ථකුත් නෑ. අවුලක් නෑ. හරි ජය වේවා. අපි ගියා.